අද දවස වෙනස්ම ගමනක ආරම්භයක්. මගේ ගෙවත්ත තවත් ලස්සන කරන්න හිතේ තිබුණු පුංචි සිහිනයක් අද සැබෑ කරගන්න යනවා. ඒ වෙනුවෙන් අද අපි පිටත් වෙන්නේ රෝසමල් පැලවලට ප්‍රසිද්ධ මල්තවානක් වෙතයි. ගමන පටන් ගන්න කලින් ගෙදරින් ටවුමට යන්න මේ පඩිපෙළ මාර්ගය හැමදාම වගේ අදත් අපිව සාදරයෙන් පිළිගන්නවා. ඈතින් පෙනෙන අම්බුලුවාව කන්ද හැම වතාවෙම වගේ අදත් ඒ දර්ශනය හිතට අලුත් ශක්තියක් දෙනවා. හැම පියවරක්ම පහළට බැස යද්දී අවට විහිදී ඇති කඳු පෙළ ඇස්වලට ගෙන එන්නේ අමුතුම සැනසීමක්. සමහර වෙලාවට ජීවිතය ඉක්මනට දුවනවට වඩා මෙහෙම මොහොතකට නතර වෙලා වටපිටාව දිහා බලන එකත් හරි වටිනවා. ස්වභාව ධර්මය අපිට හැමදාම කියලා දෙන්නේ එක දෙයක්. ලස්සන දකින්න නම් ටිකක් නතර වෙලා බලන්නත් ඕනි කියලා. හරි, දැන් අපේ ගමන දිගටම යමු. අද මොන වගේ ලස්සන රෝසමල් අපිව හමුවේද කියලා බලමු. ගමන බස් රථයෙන් දිගටම ආවත් ඒ ගමන ඔබට පෙන්වන්න නම් බැරි වුණා. ඒ අතරතුර මගේ හිතට එක සිතුවිල්ලක් ආවා. අද රෝසමල් පැලගන්න යන ගමනට කලින් ගැටබි බෝධියට ගිහින් බැඳලා ගියොත් කොච්චර හොඳද කියලා. ඒ සිතුවිල්ලත් එක්ක මම ගැටබි බෝධිය ළඟින් බැහැලා නිහඬව පන්සල ඇතුළට ඇවිදගෙන ගියා. මුලින්ම බෝධීන් වහන්සේට පැන්න ඇව්වා. ඒ සීතල දීබිනුත් එක්ක හිතට අමුතුම සැනසීමක් දැනුණා. ඊට පස්සේ පහන් දල් වෙලා මල් පූජා කරලා බුදුන් වහන්සේට නමස්කාර කළා. සමහර ගමන්වල වටිනාම කොටස ගමනාන්තය නෙවෙයි. අතරමගේ හිතට ලැබෙන මේ වගේ සැනසීමයි. ඊට පස්සේ මම බෝධිය අසල බිම වාඩි වෙලා ටික වෙලාවක් නිහඬව ගත කළා. වටේට ඇහෙන සුළඟේ හඬ, කොළ සෙලවෙන හඬ, ඒ හැම දෙයක්ම හිත නිවා දමන අත්දැකීමක් වුණා. කාර්ය බහුල ජීවිතේ අපට නිතරම අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මොහොතකට නතර වෙලා හිතට විවේකයක් දෙන්න. ඒ සැනසීමත් එක්ක අද දවසේ මගේ ඊළඟ ගමන ආරම්භ කරන්න මම නැවතත් පිටත් වුණා.
ගැටබි බෝධියෙන් පිටත් වෙලා අපේ ගමන නැවතත් ආරම්භ වුණා. ඒත් මිනිත්තු කිහිපයක් යන්නත් කලින් පාර අයිනේ තිබුණු පුංචි මල්දවානක් මගේ ඇස් නතර කළා. ඒ ලස්සන මං ඇරලා යන්න නම් හිත දුන්නේ නැහැ. ඉතින් ටික වෙලාවකට එතන නතර වෙලා ඇතුළට ගියා. ඇතුළට ගිය මොහොතේම පාට පාට මල් වලින් පිරුණු පුංචි ලෝකයක් වගේ දැනුණා. එක පැත්තක මල් පිපිලා, තවත් පැත්තක ලස්සන විචිත්‍ර ශාක. සෑම පැලයකටම තමන්ගේම හැඩයක්, තමන්ගේම පාටක්, තමන්ගේම ලස්සනක් තිබුණා. ස්වභාව ධර්මය අපිට කියලා දෙන්නේ ලස්සන වෙන්න එකම පාටක්වත්, එකම හැඩයක්වත් අවශ්‍ය නැහැ කියන එක. මේ පුංචි තාමානත් ඒ කතාව නිහඬවම කියමින් තිබුණා. සමහර වෙලාවට ගමනකට ලස්සනම මොහොත අපි සැලසුම් කරමු තැනක නෙමෙයි. මෙහෙම අහම්බෙන් හම්බුන් පුංචි තැන්වල තමයි එහෙම ලස්සන තැන් තියෙන්නේ. මල්වල ලස්සන ටික වෙලාවක් විඳගෙන අපේ ප්‍රධාන ගමනාන්තය වෙත නැවතත් පිටත් වුණා. මේ තමයි ගන්නෝරුව ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ ආයතනය ආසන්නව හෙළබොජුන් හලාසන පිහිටි ලස්සන මල්තවාන. ගෙවත්තට ආදය කරන කෙනෙක් නම් මෙතැන්ට ඇවිත් හිස් අතින් ආපහු යන්න එක නම් ටිකක් අමාරුවෙයි. ඇතුළට ඇවිදගෙන යද්දී එක පැත්තකට පාට පාට මල් පැල, තවත් පැත්තක විවිධ එළවලු පැල, ඊළඟට පළතුළු පැල, ඒ අතර විසිතුරු ශාකවලින් පිරුණු කොටස් හැම අස්සක්ම ජීවයෙන් පිරුණුවා වගේ දැනුණා. ඕනෑම ගෙවත්තකට ගැලපෙන පැළවර්ග මෙතනින් තෝරගන්න පුළුවන් වගේම වගාවට කැමති අයට අවශ්‍ය බීජ වර්ගත් මෙහි ගන්න අවස්ථාවක් තිබෙනවා. පැළ විතරක් නෙවෙයි, ඒවා හොඳින් වගා කරන්න අවශ්‍ය පොහොර වර්ගත් එකම තැනින් ලබාගන්න පුළුවන් වීම ලොකුම පහසුවක්. මට නම් මෙතන ඇවිදින හැම මොහොතක්ම දැනුනේ වෙළඳ සැලක ඇවිදිනවා කියලා නෙවෙයි, පුංචි උද්‍යානයක් ඇතුළේ ඇවිදිනවා වගේ හැඟීමක්. මගේ අද ගමනේ ප්‍රධානම බලාපොරොත්තු වුණේ රෝසමල් පැළ කිහිපයක් තෝරගන්න එක. නමුත් ඒකට කලින් එකින් එක මල් දිහා බලමින් ඒවයි පාට, හැඩය සහ ලස්සන විඳගන්න මම ටික වෙලාවක් ගත කළා. සමහර මල් පූර්ණයෙන්ම පිපිලා, තවත් සමහර ඒවා හෙට හෝ වරිද්දා පිපෙන්න සූදානමින්. ඒ දර්ශනය දැක්කම මට හිතුනේ ජීවිතෙත් මල් වගේ කියලා. හැම කෙනෙක්ම එකම වෙලාවට පිපෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ කාලය ආවහම තමන්ට හිමි ලස්සනින් පිපෙනවා. මේ වගේ තැනින් අපිට පැලයක් විතරක් අරයන්න දෙන තැනක් නෙවෙයි. ස්වභාව ධර්මය තවත් ටිකක් ආදරය කරන්නත් ගන්න තැනක්. ගෙවත්තක් ලස්සන කරන්න මිල අධික දේවල්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ආදරයෙන් රැකගලා ගන්න පුළුවන් පුංචි පැලයක් ඇති. ඒකත් එක්කමල පරිසරයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. හරි, දැන් අපි බලමු මගේ ගෙවත්තට ගැලපෙන රෝස මල් පැල මොනවද කියලා. තවාන ඇතුලේ තවත් ටික වෙලාවක් ඇවිදගෙන යද්දි ඇස් දෙකම නතර වෙන්නේ නැතරම් ලස්සනක් තිබුණා. රෝස මල් විතරක් නෙවෙයි, විවිධ හැඩයන්ගෙන්, විවිධ වර්ණයන්ගෙන් එකිනෙකට වෙනස් මල් වර්ග රැසක් මේ තවාන පුරාම දැක ගන්න පුළුවන් වුණා. ස්වභාව ධර්මයේ ඇත්තරම පුදුම කලාකරුවෙක්. එකම මලක්වත් තවත් මලකට සම්පූර්ණයෙන්ම සමාන නැහැ. ඒ හැම එකකටම Tamanගේම ලස්සනක් තියෙනවා. අවසානයේ මගේ ගෙවත්තට හොඳින්ම ගැලපෙන රෝස මල් පැල 8ක් තෝරගත්තා. ඒ එක පැලේ තෝරද්දි ඒවා පිපෙන දවස ගැන හිතේ ලස්සනම බලාපොරොත්තුවක් තිබුණා. ඊට පස්සේ පැල ටික පරිස්සමෙන් බෑග් ටිකකට අසුරාගෙන ගෙදර බලා නැවතත් මම පිටත් වුණා.
හැම අලුත් උදෑසනක්ම අලුත් බලාපොරොත්තු අරගෙනනවා. අද හිරුත් කඳු අතරින් මෘදු ආලෝකයේ විහිදුවමින් තවත් ලස්සන දවසක් ආරම්භ කරනවා. ඊයේ ආදරයෙන් තෝරගෙන රෝසමල් පැළවලට අද මගේ ගෙවත්තේ අලුත් දවසක් ලැබෙන දවස. ස්වභාව ධර්මය හැමදාම අපිට මතක් කරලා දෙන්නේ ලස්සන දේවල් ඉක්මනින් බිහි වෙන්නේ නැහැ කියන එක. ඒවාට කාලයත් ඉවසීමත් ආදරයත් අවශ්‍යයි. එකින් එක පෝච්චි සූදානම් කරමින් පස් මෘදු කරමින් රෝසමල් පැළවලට හොඳම තැනක් සකස් කළා. මේ පැළාද පුංචි වුණත් හෙට දවසේ මේ ගෙවත්ත පාට පාට මල්වලින් පුරවයි කියලා හිතනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. අපි මලක් හිටවන්නේ අද වෙනුවෙන් විතරක් නෙවෙයි. තව මාස ගණනාවකට අවුරුදු ගණනාවකට පසුවත් ඒ ලස්සන විඳින්න. ඒ නිසා ජීවිතේ හොඳම ආයෝජනයක් තමයි ස්වභාව ධර්මයට කරන ආදරය. අද මේ ගෙවත්තට එකතු වුණේ රෝසමල් පැළ 8ක් විතරක් නෙවෙයි. අලුත් බලාපොරොත්තු 8ක්. අලුත් සිහින 8ක්. අනාගතයේ පිපෙන්න බලාගෙන ඉන්න ලස්සන මොහොතවල් 8ක්. තවත් සති කිහිපකින් මේ පුංචි පැළ ලස්සන මල් පිරෙන හැටි, පොහොර දාන හැටි, කප්පාදු කරන හැටි ඔබත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබේ ජීවිතයත් ආදරයෙන් වවන්න. මොකද ආදරයෙන් වවපු හැම දෙයක්ම කවදා හරි ලස්සනට පිපෙනවා. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ආදරයෙන් ඉන්න.